බබාලා නැද්ද? මම ඩොක්ටර් ලහිරු. අද මේ වීඩියෝ එක මම අරන් ආවේ බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න ඒ බබාලා නැති අම්මලට තාත්තලට. මම මේ වීඩියෝ එකේදී කතා කරනවා සාමාන්‍ය ස්වභාවික සංසර්ගයකදී බබෙක් හදාගන්න බැරි වෙච්ච අම්මලට තාත්තලට තියෙන ඔප්ෂන්ස් මොනවද? කරන්න තියෙන ඔප්ෂන්ස් මොනවද? සහ ඒ ඔප්ෂන්ස් ලංකාවේ තියෙනවද? සහ ඇත්තටම ලංකාවේ තියෙන ඔප්ෂන්ස් තමයි කතා කරන්නේ. සහ ඒ දේවල් රජයේ ස්පිරිතාලවල තියෙනවද? ප්‍රයිවට් හොස්පිටල්ස් වල විතරක් නෙමෙයි. රජයේ හොස්පිටල්ස් වල තියෙනවද? මෙන්න මේ දේ තමයි මම අද වීඩියෝ එකේදී කතා කරන්නේ. හරි. අපි දන්නවනේ ඕනම අම්මෙක් තාත්තෙක් ළමෙක් හදාගන්න කැමති. ඒත් සබ්ෆර්ටිලිටි එහෙම නැත්නම් බබාලා නැතිකම ගොඩක් අම්මලා තාත්තලා සෆර් කරන දෙයක්. හරි. මේකට ඔප්ෂන්ස් තියෙනවා. මම මුලින්ම ලිස්ට් එකක් කියන්නම්. තියෙන දේවල් ටික කියන්නම්. පස්සේ මම එකින් එක කතා කරනවා. පළවෙනි එක තමයි තියෙන ඔවියුලේෂන් ඉන්ඩක්ෂන් තෙරපි කියලා. ඔවියුලේෂන් ඉන්ඩක්ෂන් තෙරපි කියන්නේ මේක බෙහෙත් වලින් කරන එක. ඊළඟට තියෙනවා IUI කියලා. හරිද? IUI කියන්නේ intrauterine insemination. හරි. ඊට පස්සේ IVF ඔයාලා අහලා ඇති. IVF කියලා එකක් අහලා ඇති. එහෙම නැත්නම් in vitro fertilization කියන්නේ. ඊට පස්සේ ඒකෙම ටිකක් ඇඩ්වාන්ස් එකක් තියෙනවා ICSI කියලා. ඔය ටික තමයි මම අද කතා කරන්නේ. හරි. මුලින්ම අපි දන්නවා දරුවෙක් පිළිසඳ ගන්නවා කියන්නේ පිරිමි කෙනාගේ තාත්තගේ ශුක්‍රාණු අම්මගේ ගර්භාෂය ඇතුළට අනේක ගියයින් පස්සේ මේ process එක වෙන්නේ. හරි. එතකොට ඒකවල හැමෝම දන්න දෙන්නේ. එතකොට මම මුලින්ම කතා කරන්න මොකද්ද ovulation induction therapy එහෙම නැත්නම් බෙහෙත් වලින් මොකද්ද කරන්න කියලා. මේකෙදි වෙන්නේ මම මුලින්ම කියන මේක ඕන වෙන්නේ කාටද කියලා. මේක periods regular නැත්නම් දැන් PCOS වගේ මම PCOS ගැන වීඩියෝ එකක් කරා බලන්න polycystic ovarian syndrome කියලා. ඒ වගේ තියන අයගේ. එහෙම නැත්නම් ovulation එක ඩිම්බ මෝචනය හරියට වෙන්නේ නැති අයගේ. ඩිම්බ මෝචනය වෙන්නේ නැති අයගේ මේ ක්‍රමය කරන්න පුළුවන්. හරිද? මේකෙදි කරන්නේ බෙහෙත් වලින් ඩිම්බය මෝරන්න බෙහෙත් දෙනවා. ඩිම්බය මෝරද්දි අපි කරන්නේ ස්කෑන් කර කර ඒ ඩිම්බයේ මේරීම මොනිටර් කරලා අදාළ සයිස් එකට ඩිම්බය ආවට පස්සේ ඒ අදාළ මැචුරිටි එකට ඩිම්බය ආවට පස්සේ ට්‍රිගර් ෂොට් එක කියලා හෝමෝන් එකක් දෙනවා. HCG දෙනවා ට්‍රිගර් ෂොට් එක කියලා. ඒක දුන්නාම ඩිම්බය එළියට දානවා ඩිම්බ කෝෂයෙන්. අන්න ඒ කාලෙදි නෝනාටයි මහත්තයාටයි එකට ඉන්න කියලා කියනවා. ඕක තමයි ovulation induction therapy එකේදී කරන්නේ. එතකොට ඒක ගොඩක් අඩු වියදමකින් කරගන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය හොස්පිටල්ස් වල මේක කරනවා. එතකොට මේක ඕනම කෙනෙක්ට try කරන්න පුළුවන්. හරි ඒක තමයි පළවෙනි ක්‍රමය. ඊගාව ක්‍රමය තමයි IUI. එහෙම නැත්නම් intrauterine insemination. මේකෙදි කරන්නේ මම මුලින්ම කියන්න මේක නෑ. මේකෙදි මම කියන්නම් මේක කරන්නේ මොකද කියලා. මේකෙදි කරන්නේ ශුක්‍රාණු අරගෙන බටයකින් යෝනි මාර්ගය හරහා ඇතුළත් කරනවා ගැහණියගේ එහෙම නැත්නම් බිරිඳගේ මොනවාද ප්‍රජනක පද්ධතිය ඇතුළත් කිරීමක් කරන්නේ. එතකොට මේක ඕන වෙන්නේ කාටද? මේක සමහරවිට ඕන වෙනවා දැන් හිතන්නකෝ පිරිමියාගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුයි. ඇති වෙන ශුක්‍රාණු නැහැ. එහෙම නැත්නම් ශුක්‍රාණු මෝටයිල් නැහැ. ශුක්‍රාණු වලට පීනලා යන්න එපයි ප්‍රජනක පද්ධතිය හරහා. එතකොට එහෙම කරන්න බැයි නම් එහෙම නැත්නම් පිරිමි කෙනාට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැත්නම් ඒ වගේ හේතු නිසා ශුක්‍රාණු ප්‍රජනක පද්ධතිය ඇතුළත් කරන්න බෑනේ. ඒ වෙලාවට මේක මේ යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා හිතන්නකෝ මම ඉස්සෙල්ලා එක වගේ PCOS වගේ අර ovulation එක ඩිම්බ මෝචනයේ පිළිවෙලට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සරු කාලේ හරියට අඳුර ගන්න බැරි තත්ත්ව. ඒ වගේ තැන්වලදී අපිට IUI use කරන්න පුළුවන්. use කරලා මොකද කරන්නේ? ඉස්සෙල්ලා කිව්වා වගේ අර ovulation induction therapy බෙහෙත් වලින් ඩිම්බය මෝරන්න සලසවල ඉස්සෙල්ලා වගේ මම ovulation induction therapy එකත් කිව්වා වගේම ඩිම්බය එළියට දාන්න බෙහෙත් දීලා ට්‍රිගර් ෂොට් එක දීලා මහත්යත් එක්ක ඉන්න කියනවා නෙමෙයි එළියෙන් ශුක්‍රාණු අර මං කිව්වා වගේ ටියුබ් එකක් දිගේ තැම්පත් කරනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ. එතකොට ඒ අනිත් ක්‍රමය මේකත් ලංකාවේ තියෙනවා රජයේ හොස්පිටල්ස් වලත් තියෙනවා. හරිද? රජයේ හොස්පිටල් වලින් කරගන්න පුළුවන්. මේවා ඇත්තටම වියදම් යන වැඩ නිසා රජයේ හොස්පිටල්ස් වලින් ඔයාලට කරගන්න පුළුවන්. හරි? එතකොට ඒ පොලිමක් තියෙනවා. ඒ කියන්නේ ලිස්ට් එකක් තියෙනවා. ඒ වුණාට ඒ දේවල් ප්‍රයිවට් මේ යන්න ඕනේ. රජයේ හොස්පිටල්ස් වල දැනට තියෙනවා ලංකාවේ. හරි. ඊළඟ ක්‍රමය තමයි IVF. IVF කියන්නේ in vitro fertilization. in vitro fertilization කියන එකේදී වෙන්නේ මේකෙදි වෙන්නේ ඔයාලා දන්න නලදරුවෝ කියන්නේ ශුක්‍රාණුවක් ගන්නවා ඩිම්බයක් ගන්නවා. ඒ ශුක්‍රාණු ඩිම්බයක කලලයක් එළිය හදනවා. ලැබ් එකක විද්‍යාගාරයක හදනවා. හදලා තැම්පත් කිරීම තමයි IVF එකේදී කරන්නේ. මේක කාටද පාවිච්චි කරන්න පුළුවන්? මේකත් අර කිව්වා වගේ
දැන් පිරිමි කෙනාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ශුක්‍රාණු මෝටයිල් නැත්නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ශුක්‍රාණු ප්‍රමාණය අඩු නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගැහැණු කෙනාට මම කලින් වීඩියෝ එකක් කරා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. අන්න ඒ වගේ එන්ඩෝමෙට්‍රියෝසිස් වගේ තත්ත්ව තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. සිවියර් එන්ඩෝමෙට්‍රියෝසිස්. ඊට පස්සේ සමහර ගැහැණු කට්ටියක තියෙනවා පැලෝපියන් ටියුබ් දෙක, පැලෝපියන් නාල දෙක බ්ලොක් වෙලා තියෙනවා නම් ඒ වගේ තැන්වලදී අපිට මේ IVF පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ හේතු වල පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ තමයි IVF එක. පිටින් හැදුවා ඇතුළට තැම්පත් කරා. මේකත් ඉතාම සාර්ථකයි. මේකත් ලංකාවේ තියෙනවා. රජයේ හොස්පිටල්ස් වලත් දැන් IVF කරනවා. එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා. IVF කියන එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ICSI XC කියලා එකක් තියෙනවා. XC කියන්නේ ඒ දෙකේ මම වෙනස කියන සාමාන්‍ය IVF එකකදී කරන්නේ ඩිම්බේකට ශුක්‍රාණු ලොකු සාම්පල. ශුක්‍රාණු ගොඩක් තියෙන ලොකු සාම්පල් එකක් අරගෙන ශුක්‍රාණු ඩිම්බේට ඇතුළු වීමට සලස්වනවා. හරිද? හැබැයි XC කියන එකේදී කරන්නේ මේක ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් අර මං කිව්වා වගේ දැන් පිරිමි කෙනාගේ ශුක්‍රාණු ප්‍රශ්නයක් තියෙනවා. ශුක්‍රාණු මෝටයිල් නැත්නම් හරි ශුක්‍රාණු ප්‍රමාණය හඩුඩන් හරි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකදී කරන්නේ ඩිම්බේකට ශුක්‍රාණු සාම්පල් එකක් හදනවා. ඩිම්බේ මෝරන්න බෙහෙත් දීලා ඒ දේවල් කරලා ඩිම්බේකට ශුක්‍රාණු සාම්පල් එකක් දාලා ඇතුළත් වීමට සලස්වනවා නෙමෙයි. එක ස්පෙસિෆික් හොඳ ශුක්‍රාණුවක් තෝරගෙන ඒ ශුක්‍රාණුව ලැබ් එකේදී ඩිම්බේට ඇතුළත් කරලා ඊට පස්සේ කල්ලයක් හදලා ඒ කල්ලේ තමයි තැම්පත් කරන්නේ. ඔන්න ඔය වගේ හොඳ ඔප්ෂන්ස් දැන් ලංකාවේ තියෙනවා. ලංකාවේ සහ රජයේ හොස්පිටල්ස් වල දැන් බබාල නැති අම්මලට තාත්තලට බබාල හදාගන්න හොඳ ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඒකට මම මේ වීඩියෝ එක කරේ බබෙක් හදාගන්නවා කියන එක බබාල නැති අම්මලට තාත්තලට ගොඩාක් වටින දෙයක්. මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ දේවල් වලට සපෝට් එකක් ගන්න. මොකද IVF එකක් කියන්නේ සාමාන්‍ය ලොකු වියදමක් යන වැඩක්. මේක රජයේ හොස්පිටල්ස් වල තියෙනවා කියලා ගොඩක් අය දන්නෙත් නැහැ. අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. මේ දේවල් ගැන ඔයාලා වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ප්‍රසව හා නාරි වේද සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න VOG කෙනෙක් හම්බෙන්න. එයාලා වැඩිදුර විස්තර කරයි. ප්‍රයිවට් ද ගවර්න්මන්ට් හොස්පිටල් එකකින්ද මේව කරගන්න ඕනේ. ඒ දේවල් වලට හැමදේම එයාලත් එක්ක කතා කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඉස්සෙල්ලා වගේම මගේ වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, Facebook, TikTok දෙකේම ෆලෝ කරන්න. Thank you very much.